ටික ලියලා ඔයාට පුළුවන් හොඳ ඉන්කම් එකක් ගන්න. ඉතින් කොහොමද මේක කරන්නේ? මුලින්ම එන්න ඔයා Google එකට. Google එකට ඇවිල්ලා මෙන්න මේ වගේ ඔයා ටයිප් කරගන්න vocal media කියලා. ඉතින් මේක ආටිකල් ලියන platform එකක්. එතකොට මේකේ ආටිකල් ලියනවට ඔයාට pay කරනවා. ඔන්න මම ඒක load කරගන්න. right. මේ තියෙන්නේ අපිට ඕනි platform එක. මෙතන මේ vocal media කියලා පළවෙනියට එන site එකේ ඔයා sign up වෙලා ඔයාගේ account එක create කරගන්න. ඊට පස්සේ ඒකේ ඉන්ටර්ෆේස් එකට එනවා. මෙන්න බලන්න. ඉතින් මම ඔයාලට මේ පෙන්නන්නේ මේ මගේ ලාස්ට් අන්තිමට දාපු ආටිකල් එක. මම නිකන් ඉන්නකොට ෆන් එකට තමයි මේ ආටිකල් එකක් දැම්මේ. ඔයාලට ඉතින් පෙන්නන්නත් එක්ක මම අද අරගෙන ආව වීඩියෝ එක. ඉතින් මේක ඔයාලට පේනවා ඇති රීඩ්ස් වලට. මේ ඔයාලට පල්ලෙහාම පේනවා ඇති රීඩ්ස් වලට තමයි පේ කරන්නේ. මිනිස්සු ඔයාගේ ආටිකල් එකෙත් එක්ක එන්ගේජ් වෙලා රීඩ් කරනවත් එක්කම ඔයාට ඒකෙන් රෙවෙනිව් එකක් ජෙනරේට් වෙනවා. ඉතින් මේකේ සබ්ස්ක්‍රයිබර්ස්ලා ඊට පස්සේ ලාස්ට් රේට් ඔක්කොම ගොඩක් ස්ටැට්ස් එක්ක ඇනලිටික්ස් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි paid subscribes එහෙම නැත්නම් මේකේ pro version එහෙම නැත්නම් vocal plus එකකුත් තියෙනවා. ඒක paid version එකක් කියන්නේ. එතනින් හැබැයි ගොඩක් දේවල් තියෙනවා. ඔයාට මෙතන ලියන්න විතරක් නෙමෙයි පුළුවන්. ඔයාට මෙතන stories කියවන්න subscribe කරගන්න අවශ්‍ය කැමති channels තියෙනවා නම් ඒ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඉතින් අපි ආවේ මෙතෙන්ට ආටිකල් ලියන්න. ඉතින් අපි යමු ඒකට. දකුණු අත පැත්තේ උඩින් තියෙනවා create story කියලා බටන් එකක්. අන්න ඒක ක්ලික් කරාට පස්සේ ඔයා එනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. එතකොට ඔයාලට මෙතන title එක, ඊට පස්සේ subtitle එක, ඊට පස්සේ ඔයාට අප්ලෝඩ් කරන්න පුළුවන් ඉමේජ් එකක්, එහෙම නැත්නම් එම්බෙඩ් කරන්න පුළුවන් වීඩියෝ එකක් ඒ ආටිකල් එකට රිලේටඩ්, එහෙම නැත්නම් unsplash image එකක් උනත් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙන්න මේ select file කියන එක ක්ලික් කරලා ඔයාට ඔයාගේ custom දැන් මම නම් ඇඩ් කරන්නේ custom create කරපු එහෙම නැත්නම් AI generate කරපු custom image එක. එතකොට මේක මම මෙතෙන්ට අප්ලෝඩ් කරගන්න ඕනේ. එතකොට මෙතන sizes දීලා තියෙනවා. landscape mode එකෙන් තමයි මේක අප්ලෝඩ් කරන්න තියෙන්නේ. මේ හොඳ recommended size එක ඔයාලට මෙතන පේනවා ඇත at least 1280 720 pixel. ඒ වගේම තමයි size limit එක තියෙනවා 5 MB. වලට වඩා අඩු වෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ start writing කියන තැන ඔයාලට පුළුවන් ඔයාලගේ content එක එහෙම නැත්නම් body එක මෙතෙන්ට add කරගන්න. right මම ඔන්න කලින්ම add කරගත්තා. මේ තියෙන මගේ title එක, මේ තියෙන subtitle එක, ඊට පස්සේ මේ තියෙන්නේ මම create කරගත්තු custom image එක. ඉතින් මම AIම තමයි generate කරගත්තේ. ඊට පස්සේ මෙන්න මෙතන පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මගේ article එකේ body එක. ඉතින් ඒක ලස්සනට emojis දාලා මේක ඇත්තටම AI create කරගත්තු article එකක්. ඉතින් මෙන්න මෙතෙන්ට මේක draft version එකේ වල මෙතන draft කියලා පේනවා. ඉතින් මෙන්න මේ විදිහට add කරගන්න පුළුවන් ඔක්කොම details ඊට පස්සේ save changes දෙන්න ඕනේ. ඊට පස්සේ ඒක saving කියලා වැටෙනවා. ඔයාලට පේනවා ඇති මෙතන saving කියලා වැටෙනවා. ඊට පස්සේ save වුණාට පස්සේ ඒක submit for review කියන බටන් එක අපි දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට බලන්න choose community to submit your story. එතකොට මේ health related දේවා යන්නේ longevity category එකේ. ඊට පස්සේ මේකට අපි දෙන්න පුළුවන් health කියලා. මොන මම health කියන එක දුන්නා. now දැන් අපි publish කරනවා මේක. මොන්නම් මෙතන add an AI generated label එක උනත් add කරගන්න පුළුවන්. මම මේක දැනට add කරන්න නැහැ. ඔයාලට ඕනනම් දුන්නත් ප්‍රශ්නයක් නෑ. ඒක publish දෙන්නයි තියෙන්නේ. thanks for your submission. create another story back to my post. ඊට පස්සේ මේක review කරලා තමයි එයාලා ඔයාගේ article එක publish කරන්නේ. publish කරාට පස්සේ විතරයි ඔයාලගේ ඒ පබ්ලිෂ් කරපු ස්ටෝරි එක ඔයාලගේ ඔඩියන්ස් එකට රීච් වෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන දකුණු අත පැත්තේ උඩින් තියෙන අයිකන් එක ඔයාගේ ප්‍රොෆයිල් අයිකන් එක ක්ලික් කරලා ඊට පස්සේ මෙන්න මෙතන ස්ටෝරීස් කියන එක දුන්නාට පස්සේ ඔයාලා එනවා ඔයාලගේ මේ your stories කියන එකේ draft කියන්නේ reject වෙච්ච ඒවා. යම්කිසි හේතුවක් නිසා ඔයාලට මේල් එකකුත් එනවා. ඊට පස්සේ මේ submitted කියන එකෙන් මෙන්න දැන් අපි submit කරපු submitted about a minute ago. ඔන්න ඔයාගේ සබ්මිට් කරපු රිවිව් ස්ටේජ් එකේ තමයි තාමත් ඔයාගේ ස්ටෝරි එක තියෙන්නේ. ඒක පබ්ලිෂ් වුණාට පස්සේ මෙන්න මේ පබ්ලිෂ් කියන සෙක්ෂන් එකට යනවාට බලා ගන්න පුළුවන්. ඔන්න ඒක දැන් පබ්ලිෂ් වෙලා තියෙන්නේ. දැන් ඔන්න ඔයාලගේ ඔඩියන්ස් එකට මේ ආටිකල් එක ගිහිල්ලා තියෙන්නේ. right. ඒක පබ්ලිෂ් වුණාට පස්සේ ඔයාලට මෙන්න මෙතන මේ නොටිෆිකේෂන් එකක් එනවා ඔයාගේ your new story has been published කියලා. right. ඊට පස්සේ මෙතන ගොඩක් ඔප්ෂන් තියෙනවා වලට මෙන්න මේ දකුණු අත පැත්තේ ප්‍රොෆයිල් අයිකන් එක ආයෙසරයක් ක්ලික් කරන්න. ඊට පස්සේ එතන create story, story, stat, wallet,
your subscriptions, stories you like. මේ වගේ ගොඩාක් options තියෙනවා. අපි in detail මම දැන් අද යන්නේ නැහැ. ඔයාලට ඕන නම් කියන්න මම in detail version එකක් අරන් එන්නම්. ඉතින් මෙතන ගොඩක් දේවල් තියෙනවා. මේ stats වලට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලගේ මේ date එකත් එක්කම ඔයාලගේ article එකට කොහොමද views ඇවිල්ලා තියෙන්නේ කියලා. මේ එන්න වැඩි වෙලා තියෙනවා. ඒකේ percentage wise ඔයාලට මෙතන increase වෙලා තියෙන්නේ කොහොමද compared to previous 30 days. ඒ කියන්නේ කොහොමද ඔයාලගේ engage rate එක read rate එක වැඩි වෙලාද ඒ මේ ඔක්කොම details තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙතනින් go to wallet ගිහිල්ලා මේක Stripe wallet එකක් ඕනේ ඔයාලට withdraw කරන්න. ඊට පස්සේ මේ amount එක ඔයාලට එකතු කරලා ඉවර වෙලා withdraw කරගන්න පුළුවන්. මේ වගේ interesting දේවල් මම ඉස්සරහටත් අරන් එනවා. ඉතින් මාත් එක එකතු වෙලා ඉන්න.